Destiny Migration Solutions, your trusted partner in Australian migration. 189 ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එකට ඇයි මෙපමණ වීසා ප්‍රමාද ඉන්විටේෂන්ස් එන්න ප්‍රමාද කියන ප්‍රශ්නය මම හිතන්නේ කාගේ සිත තුල කැකෑරෙන ප්‍රශ්නයක්. මොකද හේතුව අපි සියලු දෙනාම දකිනවා මේ ඉමිග්‍රේෂන් එක පටන් ගන්නකොට යම් කිසි කාලෙකදී ඒ එක මුලදීම කියනවා ඔබට මෙච්චර ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා ප්‍රමාණයක් මේ ගවර්න්මන්ට් එක ඇලොකේට් කරනවා කියලා. ඔතකොට මේ වීසා මාර්ගයේ මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා පර්මනන්ට් රෙසිඩෙන්සි එක ලබා ගන්න ආසාවෙන් ඉන්න සියලු දෙනාම ඔවුන්ට අවංක බලාපොරොත්තුවක් තියෙනවා මගේ ඔකියුපේෂන් එකටත් ඉන්විටේෂන් එකක් ලැබෙයි නේද කියලා. ඔන්න මේ කුතුහලය සහ මේ අවිනිශ්චිතතාවය සෑම විටම ඔබව අධෛර්යමත් කරනවා මේ 189 කියන වීසා කාණ්ඩය සඳහා ඇප්ලයි කරන්න. විශේෂයෙන්ම මේ ප්‍රයත්නය තුළ සිටින සංක්‍රමණික උපදේශකයන් විදියට අපිත් අපගේ ක්ලයන්ට්ස්ලට බොහොම මැලිකමක් දක්වනවා මේ 189 කියන වීසා එක සම්බන්ධව ඔවුන්ට උපදෙස් දෙන්න. මොකද මේ ක්‍රමය තුළ විනිවිදභාවයක් අපි පසුගිය කාලෙම දැක්කේ නැහැ. කියන්නේ අපි දන්නේ නැහැ මොන විදියටද මොන ක්‍රමයකටද මේ ඉන්විටේෂන්ස් එන්නේ කියලා. හැබැයි පහුගිය දවස් කීපය එහෙම නැත්නම් පහුගිය සුමාන කීපය තුළ මේ Jobs and Skills Australia මේ කියන ආයතනයේ විසින් යම්කිසි ඉන්ඩිකේෂන් එකක් දීලා තියෙනවා. සහ ඒ ඉන්ඩිකේෂන් එක මේ ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එකේ වීසා ඉන්විටේෂන් ඉන සිස්ටම් එකත් එක්ක ගලපගත් ක්‍රමයක් අපි දැන් දකිනවා ප්‍රායෝගික ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ තමයි මේ Jobs and Skills කියන ආයතනය මේ ඉන්ටර්නෙට් ජොබ්ස් ඉන්ඩෙක්ස් කියලා ක්‍රියාමාර්ගයක් තුළ මේ ඕස්ට්‍රේලියාව තුළ මේ ඉන්ටර්නෙට් එක හරහා යම් ඔකියුපේෂන්ස් වල කොච්චර ජොබ්ස් ප්‍රමාණයක් ඇඩ්වර්ටයිස් කරනවද පබ්ලිෂ් කරනවද කියලා උන් නිරීක්ෂණය කළ යම් කිසි ආකාරයක සංඛ්‍යා වශයෙන් එක ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කිරීම අරගන්නවා Department of Home Affairs. නැත්තම් මේ වීසා ඉන්විටේෂන්ස් නිකුත් කරන ආයතන 189 වීසා එකට. එතනදී ඔවුන් මේක ගලපගන්නේ කොහොමද? ඔවුන් බලනවා මේ පහුගිය ෆයිනෑන්ෂල් ඉයර් එක තුල 186 494 190 සහ 491 ආදී වීසා කාණ්ඩ සඳහා මේ එක කැටගරිස් වලින් ඔකියුපේෂන් කැටගරිස් වලින් කොපමණ වීසා ඉන්විටේෂන්ස් ප්‍රමාණයක් ලැබුණාද කියලා. හේතුව ඔබ දන්නවා මේ වීසා ඉන්විටේෂන්ස් වල තියෙන ප්‍රශ්නය නිසා ගොඩක් අය මේ 186 කියන එම්ප්ලොයි නොමිනේටඩ් වීසා සඳහා යොමු වෙන්න ගොඩක් අවස්ථාවක් තියෙන වෙලාවක්. ගවර්න්මන්ට් එක මොකද කරන්නේ? පහුගිය ෆයිනෑන්ෂල් ඉයර් එක තුළ මේ කියන වීසා කාණ්ඩ හතරට යම් ඔකියුපේෂන් සඳහා ඔවුන් යම් කිසි ඇලොකේෂන් එකක් කරලා තියෙනවද කියන එක බලලා තමයි දැන් ඊළඟ අවුරුද්දේ වීසා ඉන්විටේෂන්ස් දෙනකොට ඒ ඔකියුපේෂන්ස් වලට දෙන ඉන්විටේෂන්ස් ප්‍රමාණය අඩු කරනවද වැඩි කරනවද කියන එක තීරණය කරන්නේ. අන්න ඒ අඩු කරනවද වැඩි කරනවද කියන තීරණය කිරීම හරහා ඔවුන් අරන් ආවිලා තියෙනවා ටියර් සිස්ටම් එකක්. ටියර් 1 2 3 4. අපි නිකන් සරලව අපි මේක සාකච්ඡා කරොත් ඔබට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ ටියර් එක ටියර්ස් වල තියෙන ඔකියුපේෂන්ස් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටියර් 1 එකට අයිති වන්නේ ගොඩාක් ඩිමාන්ඩින් ඔකියුපේෂන්ස්. විශේෂයෙන්ම හෙල්ත් කෙයාර්. අපි ටියර් 2 එකට වෙනකොට ගොඩක් ටීචින් ඔකියුපේෂන්ස් එකට අයත් වෙනවා. ටියර් 3 වෙනකොට ගොඩක් ඉන්ජිනියරින් ඔකියුපේෂන් සමහර ට්‍රේඩ් ඔකියුපේෂන්ස් එකට අයිති වෙනවා. ටියර් 4 එකේ තියෙන්නේ ඕවර් සප්ලයිඩ් ඔකියුපේෂන්. අපි සාමාන්‍යයෙන් ඕවර් සප්ලයිඩ් කියලා කියන්නේ accounting related ඒ වගේම ඒ හා සමානම ගොඩක් වෙලාවට අපි දකිනවා marketing ඒ වගේම human resources ෆයිනෑන්ෂල් ඒ වගේ සමහර ඔකියුපේෂන්ස් වර්ග තියෙනවා. ඒවා ඕවර් සප්ලයි එකක් ඕස්ට්‍රේලියාවේ තියෙනවා කියලා මේ Jobs and Skills ආයතනය තීරණය කළා තියෙනවා. ඔන්න ඔය පදනම බේස් කරගෙන තමයි මේ Department of Home Affairs ඔවුන්ගේ මේ ඉන්විටේෂන් සිස්ටම් එක තුළ මේක අනුගමනය කරන්නේ.
උතර මේක මේ ඩිපාර්ට්මන්ට් එකේ පොලිසි එකක් විදිහට කවදාද මේක ඉෆෙක්ටිව් වුණේ කියන එක අපි දන්නේ නැහැ. සමහර අය කියනවා මේක සංගවිච්ච උපක්‍රමයක් ඩිපාර්ට්මන්ට් එක පාවිච්චි කරනවා මේ වීසා ඉන්විටේෂන්ස් බැලන්ස් කරන්න. අන්න ඒක නිසා තමයි අද ඔබ දකින්නේ නැත්තේ සමාවෙන IT ඔකියුපේෂන් උත් මේ ටියර් 4 වලට අයිති වෙනවා ගොඩක් ඒවා. උතන මේ IT accounting වගේ ෆීල්ඩ්ස් වලට 189 මේ වීසා ඉන්විටේෂන්ස් එන්නේ නැත්තේ මොකද? අති ප්‍රමාණයක් 186 වීසා එක විශේෂයෙන්ම මේ IT accountants ලට IT and accounting fields වලින් professionals ලට 186 වීසා grant කරනවා. උතර වෙන්නේ මොකද? 186 වීසා එක කැප් කරපු වීසා එකක් නෙවෙයි. ඒකට ප්‍රමාණයක් නැහැ. ඒකට ඔවුන්ට ඇප්ලයි කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී වෙන්නේ මොකද? ඒ 186 කියන වීසා එකට IT and accounting අයට ගොඩක් ඇප්ලයි කරලා තිබුණොත් ඒක අප්‍රූව් වෙලා තියෙනවා නම් මේ 189 කියන වීසා ඉන්විටේෂන්ස් තුල ඔවුන්ට ඉන්න තියෙන ඉන්විටේෂන්ස් ප්‍රමාණය හරි අඩුයි. මෙන්න මේ මෙකැනිසම් එක මෙන්න මේ යාන්ත්‍රණය ඩිපාර්ට්මන්ට් එක යම් කාලයක් තිස්සේ ඔවුන් මේක ප්‍රැක්ටිස් කරගෙන යනවා. නමුත් බොහෝ වෙලාවට මේක එළියට ආවේ ඉතා මෑතකදී අපි අතර සාකච්ඡාවක් ලඟ වුණේ. ඔබ මොකද මේකෙදි කරන්න ඕන? ඔබගේ මයිග්‍රේෂන් පාත් එක ඔබ රට ඇතුළේ ඉන්න කෙනෙක්, ස්ටුඩන්ට් කෙනෙක්ද? ඒ වගේම ඔබ රටින් එළියේ ඉන්න ප්‍රොෆෙෂනල් කෙනෙක්ද? ඔබට ඕස්ට්‍රේලියානු මයිග්‍රේෂන් සිහිනය සැබෑ කරවන්න නම් ඔබ දැනට මේ 189 වීසා එක ගැන තියෙන ලොකුවට තියෙන බලාපොරොත්තු ඔබට තියාගන්න වෙන්නේ බොහෝ වෙලාවට මේ ටියර් 1, ටියර් 2 සහ ඉතා අවම වශයෙන් ටියර් 3. ටියර් 4 අයට 189 වීසා එක ලැබෙන්න මේ තියෙන ක්‍රමය මේ ඩිපාර්ට්මන්ට් එක මේ ටියර් සිස්ටම් එක පාවිච්චි කරොත් මේ ජොබ්ස් ඇන්ඩ් ස්කිල්ස් මේ සෙක්ෂන් එකේ නැත්තම් ඒ අදාළ දත්ත පාවිච්චි කරොත් ඉස්සරහට ඒක ලැබෙන තියෙන අවස්ථාව හරි අඩුයි. ඒක නිසා තමයි අපි ඔබට සෑම විටම උනන්දු කරවන්නේ. මේ ක්‍රමය අවබෝධ කරගෙන මේ වටපිටාව පරිසරය දැනගෙන තමයි ඔබ ඔබගේ ඕස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් ජර්නි එක සකස් කරගන්න ඕනේ. මම හිතනවා අද අපි මේ කරපු වැඩසටහන් තුළින් ඔබ 189 වීසා එක තුළ ඉන්විටේෂන් එකක් ලැබෙන්න බලාපොරොත්තු හිටියේ නම් ඔබට ඔබගේ මේ මයිග්‍රේෂන් ජර්නි එක රීස්ට්‍රක්චර් කරගන්න නැවත සකස් කරගන්න අපි කියපු දෙයින් යම් කිසි උපකාරයක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් නැවත දිනයක Destiny Migration YouTube channel හලා ඔබ හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්. Destiny Migration Solutions, your trusted partner in Australian migration.